ආයිබෝන් යාළුවනේ වෙලාව පාන්දර 3:00ට වගේ ඇති. ඩියුටි ඉවර වෙලා ගෙදරන හස්බන්ඩ්ගේ ෆෝන් එකට කැප්චර් වෙච්ච තවත් එක වීඩියෝ එකක් තමයි මේ. මීදුමෙන් වැහුණු මේ පාරවල් දකිද්දි නම් මට මතක් වෙන්නේ නුවරඑළියම තමයි. මේ වගේ පාන්දර නිින්දක් නොලබා කී දෙනෙක් නම් රස්සාවල් කරනවද? තවත් කී දෙනෙක් උදෙන්ම වැඩට යන්න ලෑස්ති වෙනවද? දුර රටක දෙමව්පියන් තමන්ගේ පවුලේ අය ආදරය කරන මේ හැමෝගෙම ඈත් වෙලා හිතේ ලොකු බරක් තියාගෙන ඒත් මුහුණේ සුන්දර හිනාවක් සරසගෙන තමන්ගේ ගේම් එක ප්ලේ කරන කී දෙනෙක් නම් ඉන්නවද? සමහර විට වීඩියෝ එක බලන ඔයත් එහෙම කෙනෙක් වෙන්න ඇති. මතක තියාගන්න, ඔයාගේ මේ කැපවීම ලොකු වටිනාකමක් තියෙන දෙයක්. ඉක්මනින්ම මේක ඔයාට ආඩම්බරයක් ගෙන දෙන කැපකිරීමක් වෙනවා. මේ පාන්දර මීදුම නිසා පාර අපැහැදිලි වුණත් තව ටික වෙලාවකින් ඉර පායලා මේ හැමදේම වෙනස් කරනවා. අන්න ඒ වගේ ඔයාගේ ජීවිතේ අපැහැදිලි මොහොතක නම් ඔයා ඉන්නේ. මතක තියාගන්න, මේ ඉර පෑවුවා වගේ ඒ හැම ප්‍රශ්නයකටම උත්තරයක් ලැබෙයි.